ඒකට දෙන්න ඕන කමිට්මන්ට් එක දෙන්න මිනිස්සෙකුට මාර ගටක් තියෙන්න ඕන. පුදුම හිතේ හයියක් තියෙන්න ඕන. මොන ප්‍රශ්නයවත් මොන විදිහට මේක බැරි වෙන්න හේතුවවත් මොන කොන්දේසියවත් නැතුව මම මේක කරනවා කියලා මාර මොරාල් එකකින් අර ඕගොල්ලෝ දැන් මේ වෙනකන් ලියපු වැරදි ටික ඒ වැරදි අපිට ඒ වැරදි එකපාර අයින් වෙන්න ඕන. එහෙම කරන්න පුදුම හිතේ හයියක් තියෙන, එහෙම කරන්න මහා අසාමාන්‍ය ඕමනාවක් තියෙන මොන ප්‍රශ්න මේක නොවන පැත්තට වැඩ කරත් නෑ මං ඒව කොහොම හරි ගස්සගෙන මට හම්බෙන හැම මොහොතකම කරන්න පුළුවන් උපරිමයට වැඩ කරනවා කියලා මයින්ඩ්සෙට් එක වෙනස් කරගෙන එහෙම කාගෙන මේක ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ වැරදි හදාගත්තේ උන් විතරයි ඔක කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි මේ කාලේ සාමාන්‍ය හැටි තමයි සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වුණාට වඩා විවිධාකාර කරදර වලට පත් වෙන එක. ඒක බොහොම සාමාන්‍යයි. විශේෂයෙන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ඉන්නේ ගොඩක් රෂ් එකක. يعني ගොඩක් බය වෙලා ෆස්ට් ෂයි එකේ ළඟදී වැඩ කරන්න පටන් ගත්ත ළමයි ඉන්නේ ගොඩක් බය වෙලා. හැබැයි ඔයාලා හිතන තරමට ඔයාලා අව탁සීරු කරගන්න එපා. ලොකුම අවුල තමයි මන් දකින ඔයාලා අව탁සීරු කරගන්න ගොඩක් වැඩි. වාට තියෙනවනේ මෙතන ඉඳන් ඉස්සරහා වාගේ චැප්ටර් එක ලියන්න. වාගේ මේ වෙනකන් චැප්ටර් එක ලියලා තියෙන අම්මලා තාත්තා. අයි කවුරු හරි වාට සහාය දුන්න මිනිස්සු. ඔය චැප්ටර් එක ඇතුලේ කරපු දේවල් බොහොම සීමිතයි. එතනින් ඉස්සරහා චැප්ටර් එකනේ වාගේම චැප්ටර් එක. ඉතින් මේ චැප්ටර් එකනේ මේ අපි ලියන්න යන්නේ. ඒකේ වා බලාපොරොත්තු වෙන ලයිෆ් ස්ටයිල් එකක් ඇතිනේ. ඒ ලයිෆ් ස්ටයිල් එකට අනුව ඒකට වාට යන්න නම් වා ඒ වෙනුවෙන් යම් දේවල් ටිකක් යම් තැනක කමිට් කරන්න ඕන ළමයි. අනිවාර්යෙන් එහෙම කරන්න. ඒ කියන්නේ එහෙම කිසියම් කාලයක් අසීමිත මහන්සියකින් වැඩ කරන්නේ නැතුව සීමිත කැපවීමකින් මාර කමිට්මන්ට් එකක් දීලා වැඩ කරන්නේ නැතුව තමන් සෝත්සාහයෙන් කොට කියපු එකෙක්වත් නැහැ. කිසිම මිනිස්සෙක් නැහැ පාඩා. ලොතරැයියක් අදිච්ච එකෙක්වත් නැහැ. උන්ටත් කියලා වෙනවා. නිකන් හිතලා බලන්න. ඒ කියන්නේ මෙහෙම හොරගම් කරලා නෙවෙයි. අනිත් පැත්තට පවුලෙන් ඇවිල්ලා නෙවෙයි. එහෙම නෝන ෆස්ට් ජෙනරේෂන් එක. ඒ කියන්නේ වාගේ ජෙනරේෂන් එක වා තමයි මේ වගේ මට්ටමකට මුලින්ම ගියේ කියන්න පුළුවන් જાතියට ඇවිල්ලා තියෙන මිනිස්සුන්ගෙන් ඕන එකෙක්ගේ ස්ටෝරියේ කොහේ හරි තැනක කොන්දේසි මොකුත් නැතුව අර මිනිහෙකුට මහන්සි වෙන උපරිම ලිමිට් එකට මහන්සි වෙච්ච තැනක් තියෙනවම තමයි. තියෙනවමයි යන්නේ. හරිද? කොහොමද ඔය කරන කැපකිරීම ටිකට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය ලැබෙනවාමයි. කැපකිරීම වලට අපේ ජීවිතවල රිටර්න් එක හම්බ වෙනවා. කැපකිරීම කියන්නේ අපි මොනවා හරි දැන් නැති කරගෙන මේව කරන්නේ. ආතල් එකේ ඉන්න තියෙන එක නැති කරගෙන ඒ ටිකට අනිවාර්යෙන් රිටර්න් එක හම්බ වෙනවාම තමයි. ඒ නිසා ඒ රිටර්න් එක හම්බ වෙන කාලෙදි වැඩ කරන්න පස්සේ පරක්කු වෙන්න එපා. තමන් ගැන විශ්වාස කරන්නේ නැතුව වැඩ කරන්න. තමන් ගැන උපරිම විශ්වාසය. මට නම් බැරි වෙනවා කියලා හිතන්න එපා. මම තමයි කරන්නේ කරොත් මම තමයි කරන්නේ කියන එක ඉන්න ඕනේ. තමන් ගැන අධික විශ්වාසකින් ඉන්න. එහෙම වුණොත් ගොඩක් වැඩ හරි. එතනින්ම 150ක් දිනන ඉවරයි. තමන් ගැන තමන්ට විශ්වාසය හදුනට පස්සේ. ඒ නිසා මේ වෙලාවේ බර හරියට ඔලුවට දාගන්න. ඔයාලා කවුද කියන එක මතක් කරගන්න. ඔයාලා මේක පටන් ගත්තේ ඇයි කියන එක මතක් කරගන්න. ඔයාලා දේවල් බැරිය වුන්ද? ඔයාලා දේවල් පුළුවන් ඒ වුන්ද? ඇයි තමන්ගේ පොටෙන්ෂල් එකෙන් වැඩක් ගන්න නැත්තේ? ඒක තමයි මිනිහෙකුට කරන්න පුළුවන් ගොම්ම වැඩේ පොටෙන්ෂල් එකක් තියන එකෙන් වැඩක් ගන්න නැත්තේ. එහෙම වෙන්න එපා. ඒක ඉවර වෙන්න යන්නේ නැහැ. ප්‍රශ්න වලට විසඳුම් මේ වෙලාවේ හොයන්න එපා. පස්සේ තියෙන්නේ සුපිරි විසඳුම්. ඔය ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ පස්සේ සුපිරි විසඳුම්. හරි. ඒ හින්දා මේ වෙලාවේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. විවිධාකාරයේ ප්‍රශ්න තියෙයි, ගෙවල් වල ප්‍රශ්න තියෙයි, අසල්වාසීන්ගේ ප්‍රශ්න තියෙයි, වටපිටා ප්‍රශ්න තියෙයි, මිනිසු කියන කතන්දර තියෙයි. උත්තර දෙන්න එපා. වෙලාවක් එනවා ප්‍රශ්නේ ඔයාට සාපේක්ෂව ගොඩාක් පොඩි වෙන. ප්‍රශ්නේ පොඩි වෙන විදිහට ඔයා ලොකු වෙනවා. හරි? අර දැන් මේ ඔයා නම් මේ ප්‍රශ්නේ නම් දැන් ඔයාට සාපේක්ෂව ප්‍රශ්නේ ගොඩක් ලොකුයි. අර දවසක් එනවා ඔයා ප්‍රශ්නේ කියා කරන්න නැතුව වැඩ කරලා ඔයා නිකන් මෙහෙම වෙන. එතකොට ඔයාට සාපේක්ෂව ප්‍රශ්නේ ආයෙසරක් නොගෙනිය හැකියි. එහෙමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න මේ වෙලාවේ විසඳන්න මහන්සි වෙන්න එපා. ඒ වගේම මේ වෙලාවේ එනම අවිනිශ්චිතතාව එනවා. ඔයාට නිකන් වාව ෂුවර් නෑ. ඔයාව සැක කරනවා. ඔයාලා ඇස්ති නම් වාගේ වැරදි. ආයෙ මේ වාගේට එක කකුලක් මේ පැත්තේ තියන අනිත් කකුල මේ පැත්තේ තියන්නේ නෙවෙයි. කෙලින්ම ඒ වැරදි නැති වෙන්න ඕන. ඔයාලා ඇස්ති නම් වාගේ වැරදි කෙලින්ම හෙට වෙද්දි එක රයින් ඒව මම කරන්නේ නැහැ කියලා අයින් කළා දාන්න. වාගේ කාලේ නාස්ති කරන හේතු නිකන් මේ නෑ මං එපිසෝඩ් එකකින් භාගයක් තවර බල ඒ වගේ හුරතල් නැතුව නෑ හරි මම මේක නතර කරනවා. සමහර වෙලාවල් එනවා හැම දෙයක්ම ගල වෙලා හැම දෙයක්ම අමතක වෙලා ඔක්කොම වැඩේ අතහැරලා දාලා නිකන් ඉන්න ඉතින්. ඒක සාමාන්‍යයි. සමහරලාට හනියෙන් අඬන්න වෙන වෙලාවල් එයි. මීදිරි කාලය තුලට. හරියන් කරනවා හරියන්නේ නැති වෙලාවල් එයි. වැඩේ කරනවා ලකුණු වැඩි වෙන්නේ නැහැ. හැදෙන්නේ නැති වෙලාවල් එයි. හැබැයි ඔය සියලු தত্ত্ব යටතේ වැඩේ අතාරින්න එපා. උපරිම මහන්සි වෙන්න.
උපරිම මහන්සි වෙන්න. මොකද ඕකට අනිවාර්යෙන්ම ඔයාලට හොඳ රිටර්න් එකක් ලැබෙනවාම තමයි. ඒ නිසා තේරුම් ගන්න මේක ගොඩ දාගන්න ඕන නම් මේක ඉරණම සම්බන්ධ ප්‍රශ්නයක් ළමයි. මේ මාස දෙක කෙලින්ම ඕගොල්ලන්ගේ අනාගතේ මැරගන් ජීවත් වෙන විදිය සම්බන්ධ තීරණය වෙන අංක එකේ සාධකේ වෙන්න පුළුවන් බහුතරයක් ළමයින්ට එහෙම වෙනවා. 100%ක් එහෙම වෙන්නේ නැතුව නැදදී මොකක් හරි වෙන පාරක් පෑදිලා ඒ ඔස්සේ යන බොහොම කලාතුරකින් කීප දෙනෙක් ඉඳී. ඒක නිකන් ලොතරැයියක් ඇදෙනවා වගේ දෙයක්. ඒක වෙනකන් කියන්න බෑ වෙයි කියලා. ඒ වගේ දේවල් මත මිනිස්සු තීරණ ගන්න නැහැ. අපි කරන්නේ දැනට තියෙන සේෆ්ම පාර යන එක. ඒතර ඔයාට මෙතනින් ඉස්සරහට තියෙන සමස්ත ජීවිත කතන්දරේම තීරණය කරන මාස දෙකක් වෙන්න පුළුවන් මේක. ඒතර මේ මොහොතේ වෙන මොකක් හරි ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි සිද්ධියක් නිසා අපි එහෙම මාස ගාණක් මේ අතහැරලා දාගෙන මුළු වැටේම අල කරගෙන ජීවිත කාලයක් ඒකට පව් ගෙවන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ නිසා මොන ප්‍රශ්න කොහොම වුණත් Tamanට පාලනය කරන්න බැරි කොච්චර දේවල් Tamanගේ වටේ තිබුණත් ඔළුව හදාගන්න මේ එන්න යන්නේ මම මේක කල්නුත් කියලා ඇති. ඔයාලගේ ජීවිතේ නරකම මාස දෙකක්. ඔය මාස දෙකේ උඹලට හිතන විදිහට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. හැමදාම අර අමාරුවෙන් නැගිටින්න වෙන්නේ. නිදාගදී නිදි මරලා ගිහිල්ලා නිදා ගන්න වෙන්නේ. දවල් 30 හරි තෙහෙට්ටුවෙන් ඉන්න වෙන්නේ. තරහා යනවා, ගෙවල් වල මිනිස්සුත් එක්ක බැන ගන්නවා, මරා ගන්නවා, තියෙන යාළුවුන් ගැනම නම් ඉවවත් නැති වෙලා යනවා. තව ප්‍රශ්නත් තනම නම් ඔක්කොම එන ජීවිතේ තියෙන නරකම මාස දෙකෙන් නෑ. ඒකට ෆේස් කරන්නයි මයින්ඩ්සෙට් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඔළුව හැදුනට පස්සේ ආයෙ ඕගොල්ලෝ මොනවවත් කියවින්නේ නැහැ නේ. දන්නවනේ මේ තමයි නරකම කියන්නේ. මිනිහාට බෑනේ. කිසිම දෙයක් ලේසියෙන් වෙන්නේ නැති. කිසිම දෙයක් හිතන විදිහට වෙන්නේ නැති මාස දෙකක් තියෙනවා. එහෙම කරන්න හිත හදාගන්න. එහෙම කරගෙන කාගෙන කරනවා නම් කරන්න ඕනේ. නැත්තම් අතල දාන්න නිකන් ඉන්නේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. හරි. ඒ මයින්ඩ්සෙට් එක හදාගන්න එක හරියට වැඩ කරනවා. අර තමන්ගේ මහන්සියෙන් අන්තිමට අම්මෙක්ට තාත්තට වාහනයක් එහෙම අරන් දෙන මොහොතක දින සතුට කියන්න බෑ. මේ ඕන ඉන්ස්ට්‍රක්ටර් කෙනකින් අහලා බලන්න තමන්ගේ ජීවිතේ තියෙන සතුටුම අවස්ථාව තමයි තමන්ගේ රිසල්ට් ආපු වෙලාවේ අම්මයි තාත්තයිගේ මූණ දිහා බැලුවේ. හරි. ඒ ෆීලිං ගන්න බෑ අය. සල්ලි වලට මිල කර නොහැකි. ඕන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ ඔය මෙඩිසින් ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච හොඳ කෝස් එකකට සිලෙක්ට් වෙච්ච ඕන එකකින් අහලා බලන්න. අපි හිතන්නේ අපේ තාත්තලා එහෙම විශේෂයෙන් අපි මේක කරයි කියලා බලාගෙන ඉන්නවා. ඇත්තටම මේ මිනිස්සු වචනයක්වත් කියන්නේ නැහැ. හොඳට ලියන්න කියලාවත් කියන්නේ නැහැ. හොඳට පාඩම් කරන්න කියලාවත් කියන්නේ නැහැ. විශේෂයෙන් කොල්ලන්ට තාත්තලා කියන්නේම නැහැ. ඒ වුණාට මම තාත්තා අඬනවා දැකලා තියෙන එකම දවස මගේ රිසල්ට් ආපු දවස විතරයි. හිතා ගන්න බෑ මේ මිනිස්සු මෙච්චර බලාගෙන හිටියද කියලා මේක වෙන්නේ. විභාග ලියන්න යන දවසවත් අනේ හොඳට ලියපන් ඉංජිනේරින් සිලෙක්ට් එකක් කියලා බක්ක වචනයක් කියනවා. ඒක වචනයක් කියලා. ඒ ෆීලිං ගන්න බෑ. විශේෂයෙන් කොල්ලෙක් විදියට. කොල්ලෙක්ට නම් ඒ ෆී මට නම් ආයි මං වෙන මොනවා කරත් ඒ අවස්ථා ආයිමත් ලබා ගන්න බෑ. ඒවා තමයි ගෝල්ඩන් අවස්ථා ජීවිතේ. ඉතින් තමන්ගේ සල්ලි වලින් ගෙදර අම්මිට තාත්තට වාහනයක් කරන් දෙන්න. හරි. ඒවා ගන්න බෑ ඒ ෆීලිං. ඒ නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මොනවා ෂයි එක වුණත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. පොඩ්ඩි කාලයයිනේ. දවස් 30යි දවස් 29. ඔය දවස් 29 මොනවා වුණත් කමන්නේ නැහැ. මොනවා නැති වෙන්නද කියන්නේ. නැති වෙන්න දෙයක් නැහැ. උපරිමයෙන් වැඩ කරන්න. හරි. ජැකට් වගේ වැඩ කරන්න ඉතුරු ටික. අර කරන්න පුළුවන් මොනවාද පැය 3-4 නිදියලා අර නිකන් පොඩ්ඩක් වෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනියෙන් වැඩ කරන්න. ඒකට අර මාර මනස ක්ලියර් වෙනවා මාර විදියට. මාර විදියට මනස ක්ලියර් වෙනවා.